ප්‍රථමයෙන් අපිට දෙවෙන්නේ මේ දරුවන්ට සහතිකපත් ප්‍රදානය කරන්නට මම හිතන්නේ එකවර අප එම හොඳයි නේද? සහතික පත්‍රයයි ත්‍යාගයයි ලබා දුන්නේ. ඒතර කාල වේලාවක් අපිට කල්පනා කරලා කරගන්නට පුළුවන් නේ. හොඳයි නේද ඒක? සංවිධායක කමිටුවේ තීරණය හොඳයි. සහතිකපත් ප්‍රදානය ගරු දානාපතිතුමන් විසින් සිදු කරાવી ඒ වගේම ත්‍යාගය පිළිනැමීම හර්ෂද සිල්වා මහතාගෙන් සිදු වේ. පළමු ආරාධනාව නෙතුල ඔබටයි ආරාධනාව ස්වර පුවරුව හරි අපූර්ව විදියට තමන්ගේ ග්‍රහණයට අරන් හරි සුවිශේෂී දක්ෂතාව පෙන්වන දිනේ නෙතුල ඔබයි මේ ඇගීමට ලක් වෙන්නේ උඩ වටිනා සහතික පත්‍රයක් පිරිනමනවා. හොඳයි ඒ වගේම ත්‍යාගය පිරිනැමීම හර්ෂද සිල්වා මහතාගෙන් සිදු වෙනවා නෙතුලට. හොඳයි ඊළඟට ආරාධනාව මනුක තවත් අපේ දක්ෂ කීබෝඩ් වාදන ශිල්පී කුඩා ශිල්පියා මනුක ගරු දානාපතිතුමන් අතින් ඔහුට හිමි සහතික පත්‍රය පිරිනමන මොහොත ඒ වගේම හර්ෂද සිල්වා මහතා අතින් වටිනා ත්‍යාගයකුත් ලබා දෙනවා. ඊළඟ ආරාධනාව කුමුදු දියණියට රිදම් ගිටාර් වාදන ශිල්පිනියක්. ඇය දක්ෂතා සපිරි ගරු දානාපතිතුමන් අතින් සහතික පත්‍රය ලබා ගන්නවා. ඒ වගේම හර්ෂද සිල්වා මහතා අතින් වටිනා ත්‍යාගය ලබා ගන්නවා. හොඳයි ඊළඟ ආරාධනාව තිවංක ඔයගොල්ලෝ තිවංක එන්නේ. හොඳයි තවත් කීබෝඩ් වාදන ශිල්පියෙක් අපේ කුඩා තිවංක ගරු දානාපතිතුමන් අතින් වටිනා සහතික පත්‍රය ලබා ගන්නවා. ඒ වගේම හර්ෂද සිල්වා මහතා අතින් ත්‍යාගය ලබා ගන්නා මොහොත. ඊළඟ ආරාධනාව අම්ෂා දියණියට ඇයත් කීබෝඩ් වාදන ශිල්පිනියක් විදියට තමයි මේ ලසන්ත මියුසික් ඇකඩමි එකේ කටයුතු කරන්නේ. මේ තමයි ඇගීම මේ කුඩා දරුවන්ව උන්ගේ අනාගතයට මේ වඩා ධෛර්යමත් වේවි අනිවාර්යයෙන්ම. හොඳයි ගරු දානාපතිතුමනි ඔබතුමන්ට හොඳයි තවත් එක් සහතික පත්‍රයක් පිරිනමන්නට එතුමා අතින් සෙනුරි යන කුඩා දියණිය අපේ එයා අනාගතයේදී අනිවාර්යයෙන්ම දක්ෂ වාදන ශිල්පිනියක් වෙන ලකුණු අද දවසේදී පෙන්වන්න කළා. සෙනුරි හොඳයි ගරු දානාපතිතුමනි බෙහෙවින් ස්තුතියි ඔබතුමන්ගේ දායකත්වයට. මම ඊළඟට සාතික පත්‍ර ප්‍රදානය කරන්නට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ චාන්සලර් ප්‍රධානී අමාත්‍ය ගරු අබ්දුල් හලීම් මැතිතුමන්ට. මේ ආරාධනාව සංසලා දියණියට ස්වර කුවරු වාදන ශිල්පිනියක් අයත් එන්න ඔබට මේ සාධික පත්‍රය අබ්දුල් හලීම් මැතිතුමන් අතින් ඒ වගේම
ත්‍යාගය හර්ෂද සිල්වා මහතා අතින් ලබා ගන්නවා. මිලක ගෞරවනීය ආරාධනාව හංසි ඔබටයි හංසි දියණිය එයත් කීබෝඩ් වාදන ශිල්පිනිය. මගේ අසල්වාසිය. හොඳයි දක්ෂ ශිල්පිනියක් වන ලකුණු පහල කළ අද දවසේ අනාගතයේදී ඊළඟට ආරාධනාව ඔසේ හරි කඩවසම් පුතෙක් නේ එන්න දක්ෂ ගිටාර වාදකයෙක් බොක්ස් ගිටාරය අද දවසේ ඉතා හොඳින් වාදනය කළා. හොඳයි ඊළඟට ආරාධනාව තරුෂි දියණියට. තරුෂි ගායනයේ වගේම නර්තනයේත් ඇය රසකම් පෙන්නුවා. හොඳයි අබ්දුල් හලීම් මැතිතුමනි ඔබතුමන්ට බෙහෙවින් ස්තුතියි. ඊළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංස්කෘතික කටයුතු පිළිබඳ නිලධාරිණී ගරු අනුෂ්කා සමරවීර මහත්මියට සාතිකපත් ප්‍රදානය සඳහා මේ ආරාධනාව සනුකි දියණියටයි මේ ආරාධනාව. එයත් නර්තනයෙන් වගේම ගායන සහයෙන් අද මේ ප්‍රසංගය වඩාත් ලස්සන කළා. හොඳයි ඊළඟ ආරාධනාව ඔනලි දුවටයි ඊළඟ ආරාධනාව. හොඳයි සෙඩුරි දියණියටත් ආරාධනා කරනවා ඔබට මේ සහතික පත්‍රය අනුෂ්කා සමරවීර මහත්මිය අතින් ලබා ගන්නට, ඒ වගේම වටිනා ත්‍යාගය හර්ෂද සිල්වා මහතා අතින් ලබා ගන්නට. නැවතත් සිහිපත් කරනවා මේ සියල්ලටම අනුග්‍රහක දායකත්වයේ දෙන්නේ හර්ෂද සිල්වා මහතා සභාපතිත්වයේ දරන ත්‍රිවිෂන් නාලිකාව බව. ඊළඟ ආරාධනාව හිමාෂි දියණියට. හොඳයි අනුෂ්කා සමරවීර මහත්මිය ඔබට බෙහෙවින් ස්තුතියි. ඊළඟට සාතිකපත් ප්‍රදානය කරන්නට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ ප්‍රධානී උපදේශක ගරු කාංචන ඒකනායක මැතිතුමා. හොඳයි සමාවෙන්න වණ්ඩාර ඒකනායක මැතිතුමා අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ ප්‍රධානී. ආරාධනා කරන්නේ සියන්සා දියණියට.
බණ්ඩාර ඒකනායක මැතිතුමන් අතින් මේ වටිනා සහතිකය ලබාගත් මොහොත. හොඳයි. ඊළඟ ආරාධනාව නිරෝධා දියණියට. හොඳයි. මේ ආරාධනාව අපේ ගායකයා ප්‍රධාන ගායකයා සදා තරුපති එන්න. සදා තරුපති තමයි බණ්ඩාර ඒකනායක මැතිතුමන් අතින් මේ සහතික පත්‍රය ලබා ගන්න. ඒ වගේම අරසද සිල්වා මහතා අතින් වටිනා ත්‍යාගයක් ඔබට හිමි. හොඳයි. ස්තුතියි බණ්ඩාර ඒක මාධ්‍ය අනුග්‍රහය ත්‍රිවිෂන් TV